Hello guys, ඉතින් අදත් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා ඉස්සර ටෙක්නො YouTube channel එකට අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩිම topic එක. ඉතින් මේ ට්‍රෙන්ඩිම topic එක තමයි AI videos. ඉතින් AI videos ගත්තට පස්සේ ඔයාලා මේක ගොඩක් දන්නවා ඇති Gemini, ChatGPT මේ වගේ ගොඩක් software එකක් තියෙනවා අපිට AI videos generate කරගන්න පුළුවන්. ඉතින් මේ හැම එකම වගේ ඔයාලා දන්නවා ඇති AI videos ටිකක් generate කරනකොට මේකේ limit එකක් තියෙනවා. මේ limit එක පැන්නට පස්සේ අපිට AI ඒ කියන්නේ AI videos අපිට generate කරන්න බෑ. එතකොට අපි කරන්න ඕන Gmail එක වෙනස් කරලා හරි එහෙම නැත්නම් වෙනත් විදියකට හරි තමයි අපිට මේකෙන් AI videos ආපහු generate කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අද මේ කියන්න method එකෙන් ඔයාලට පුළුවන් කිසිම limit එකක් නැතුව. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේකේ කිසිම limit එකක් තියෙන්නේ නැහැ. ඔයගොල්ලෝ lifetime ඕන තරම් මේකේ AI videos generate කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි ඔයාලට තියෙන ලොකු chance එක මම මේ කියන්න යන method එකේ. ඉතින් ඔයගොල්ලන්ට මේ AI videos generate කරලා කිසිම copyright එකක් අදින්න නැතුව ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකේ long content විදිහට upload කරන්න. එහෙම නැත්නම් shorts විදිහට upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook reel විදිහට upload කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගොඩක් ඔයගොල්ලන්ගේ social media වල මේක upload කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපේ මේ method එක දැනගන්න ඔයාලා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම අමතක නොකර මේ video එක skip කරන්න නැතුව අපේ video එක අවසන් කරන්න ඉන්න. එහෙනම් තවත් වැඩි කතා කරන්නේ නැතුව අපි යමු අපේ video එකට. හරි guys, ඉතින් මේ කිසිම limit එකක් නැතුව ඔයගොල්ලන්ට AI videos generate කරන්න පුළුවන් method එක තමයි Facebook එකේ හඳුන්වලා දුන්න Meta AI කියන එක. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොට සමහරක් අය දන්නව ඇති මේකෙන් කොහොමද videos generate කරන්නේ කියලා. ඉතින් දන්නේ නැති කට්ටියට ඕන්න බලා ගන්න පුළුවන් අද කොහොමද කිසිම limit එකක් නැතුව මෙන්න මේ Facebook එකේ හඳුන්වලා දුන්න Meta AI එකෙන් AI videos generate කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ browser එකට යන්න ඕන. browser එකට ගිහිල්ලා ඔයගොල්ලෝ Facebook එකට log වෙන්න ඕන. ඉතින් මම මගේ Facebook එකට log වෙන්නම්. ඉතින් ඔයගොල්ලන්ට ෆෝන් එකකින් කරත් මේක කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මම මගේ desktop එකෙන් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් කරනවා නම් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් desktop එකෙන් මේක කරන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ Facebook එකේ log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. පොඩි වෙලාවක් මෙතන load දෙන්න මගේ desktop එකෙන් යන හින්දා. ඉතින් Facebook එකේ log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ තියෙනවා Meta AI කියලා. මෙන්න මේ Meta AI කියන එක ඔයගොල්ලෝ click කරන්න ඕනේ. ඉතින් Meta AI එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් samely අර Gemini, ChatGPT වගේ interface එකක් තමයි තින්නේ search bar එකක් එක්ක. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ prompt එක type කරලා ඒ වගේ පොඩි interface එකක් තමයි තින්නේ. ඉතින් මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ search bar එකත් එක්ක ඔයගොල්ලන්ගේ කියන්නේ ඔයගොල්ලන්ගේ prompt එක මෙතෙන්ට දෙන්න තමයි මෙතන තියෙන්නේ. හරි guys, ඉතින් Meta AI එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් පල්ලෙහාට scroll කරගෙන යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් generate කරපු videos ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට ඉතින් පොඩි idea එකක් ගන්න පුළුවන් මොන වගේ videos ඔයාලට මේ Meta AI එකෙන් generate කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන videos තියෙනවා ගොඩක් මේකේ ඔයගොල්ලන්ට generate කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දෙන prompt එක අනුව තමයි මේ විදිහට ලස්සන videos generate කරගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් දැන් අපි බලමු කොහොමද මේකෙන් ලස්සනට AI videos generate කරගන්නේ කොහොමද කියලා. හරි guys, ඉතින් මට ඔයාලට තව දෙයක් කියන්න බැරුණා. ඉතින් ඔයගොල්ලෝ Meta AI එකට ආවට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට sign up වෙන්න ඕනේ. මොකද sign up වුණ නැතොත් මේකෙන් ඔයාලට AI videos generate කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් sign up වෙනකොට මෙතන තියෙනවා මේ වම් අත පැත්තේ යටම තියෙනවා login and sign up කියලා. මෙන්න මෙතන sign up කියන බටන් එක උඩ ඔයාලන්ට click කරන්න පුළුවන්. click කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ Meta AI එකට ඔයගොල්ලන්ට sign up වෙන්න. හරි, ඊළඟට ඔයාලට බලා ගන්න ඕනේ දැන් ඔයගොල්ලෝ මේක Facebook එකෙන් log වෙලා ඉන්නේ. ඉතින් Facebook එකේ log වෙලා ඉනකොට ඔයගොල්ලන්ගේ තියෙන profile එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේක continue කරගෙන ඒ කියන්නේ Facebook එකේ profile එකෙන් ඔයාලට පුළුවන් මේක sign up වෙන්න. ඉතින් මෙතන තියෙනවා continue කියන මගේ මේක තියෙනවා. මේකෙන් ඔයාලට පුළුවන් log වෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යට තියෙන මෙතන use mobile number email address කියලා. මේකෙන් ඕන නම් ඔයාලට මේකට sign up වෙන්නත් පුළුවන්. ඉතින් මම දැන් මගේ තියෙන මේ account එකෙන් මම මේකට sign up වෙන්න. හරි guys, ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේකට sign up වුණේ. ඉතින් sign up වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අර මෙතන කලින් තිබ්බ login and sign up කියන බටන් දෙක පේන්නේ නැහැ. ඉතින් ඒක පේන්නේ නැත්නම් අපි මේකට දැන් sign up වෙලා ඉන්නේ. හරි, ඔය විදිහට තමයි අපේ වැඩේ වෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි මේකට prompt එකක් දීලා ලස්සන animation AI video එකක් අපි මේකෙන් generate කරගන්නේ කොහොමද කියලා. හරි, ඉතින් දැන් අපි මේකෙන් කරන්න යන්නේ අපි මේකට prompt එකක් දීලා ඒකෙන් photo එකක් generate කරගෙන යන්නේ. photo එක අරහා අපි මේකෙන් video එකක් generate කරන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම මේකට prompt එකක් දීලා ඒකෙම video generate කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන plus icon එක මේක click කරන්න. මේක click කරාට පස්සේ මෙතන තියෙන add media කියලා. add media ගන්න ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරලා කියන්නේ ඔයගොල්ලෝ කලින් ජෙනරේට් කරගත්ත මොකක් හරි එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරලා ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මෙතන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යට තියෙනවා create කියලා. මෙන්න මේ create කියන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් image එකකට ටච් කරලා image එකකට වීඩියෝ එකකට ජෙනරේට් කරගන්න ඕන කියලා මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා අපේ size එක. ඉතින් මෙන්න මේ size එකෙන් අපිට පුළුවන් ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතන තියෙන දැන් මෙතන 1 1 කියලා තියෙනවා. 1 1 කියන්නේ සාමාන්‍යයෙන් හරි 4 ස්කෝඩ් size එක කියන්නේ ඔය සාමාන්‍යයෙන් FB post එකක වගේ තියෙන size එක තමයි මේ 1 1 කියන්නේ.
කියන්නේ. ඉතින් මෙන්න මේ 916 කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ රීල්ස් තියෙනවනේ Facebook එකේ අන්නේ රීල්ස් වල සයිස් එක තමයි 916 කියන්නේ. 16 කියන්නේ සාමාන්‍යයෙන් YouTube එකේ normal videos තියෙන shorts නෙවෙයි සාමාන්‍ය long content වල videos තියෙන අන්නේ video වල සයිස් එක තමයි 169 කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ඔයගොල්ලන්ගේ හදන්න ඕනේ කියන්නේ ඔයගොල්ලෝ දැන් Facebook reel එකක් හදනවා නම් මෙතනින් 916 තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook post එකක් හදනවා නම් ඒකට ගැලපෙන විදිහට මෙතනින් ඔයගොල්ලන්ට සයිස් එක තෝරන්න පුළුවන්. ඉතින් මම මෙතනින් දැන් reel එකක් හදලා ගිහම 916 කියන සයිස් එක මෙතනින් select කරගන්නවා. ඉතින් ඒ විදිහට select කරගත්තා පස්සේ ඊළඟට අපිට තියෙන්නේ මෙතෙන්ට දැන් ඔයගොල්ලන්ට පේනවා describe your image කියන එක. අන්න ඒකට ඔයගොල්ලන්ට දැන් මෙතෙන් prompt එකක් දෙන්න තියෙනවා. ඉතින් prompt එකක් දෙන එකත් හරිම lazy. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන්ට simple prompt එකක් දෙන්න ඔයගොල්ලන්ට මොන වගේ එකක්ද ඕන කියලා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් ඔයගොල්ලන්ට prompt එකක් හිතාගන්න බැරි නම් ඔයාලට පුළුවන් කෙලිම ChatGPT එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ හිතේ තියෙන idea එක පොඩියට normal එයාට කියන්න. ඉතින් කිව්වට පස්සේ ආ ලස්සන prompt එකක් ඔයාලට හදලා දෙයි. අන්නේ prompt එක මෙතෙන්ට ඔයගොල්ලන්ට copy paste කරන්න තියෙනවා. හරි දැන් අපි හිතමු ඔයාලට මෙතෙන්ට prompt එකක් ඔයාලට type කරගන්න තියෙනවා. ඉතින් එහෙම එකනේ ඉතින් ඔයගොල්ලන්ට කෙලිම යන්න පුළුවන් ChatGPT එකට. ඉතින් මම දැන් ChatGPT එකට log වෙන්න. හරි ඉතින් ChatGPT එකට ආවට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් මෙතන search bar එක ඔයගොල්ලන්ට normal type කරගන්න. ඔයගොල්ලන්ගේ ඔය ලොකු ඉංග්‍රීසි කැලිය ඕනේ. ඔයගොල්ලෝ දන්න ඉංග්‍රීසි වලින් ඔයාලට පුළුවන් මම මේ විදිහට මේක type කරගන්න. හරි ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් පොඩියට මෙතන මේක type කරගන්න. ඉතින් මේක type කරගෙන enter කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ChatGPT එකෙන් ලස්සනට මේකට ගැලපෙන විදිහට අපිට prompt එකක් ඒගොල්ලෝ type කරලා දෙනවා. ඉතින් මේ තියෙන එක එක විදිහට කියන්නේ එක එක style වලට මේගොල්ලෝ prompt එකක් අපිට type කරලා දීලා තියෙනවා. මේ තියෙන cinematic prompt, cartoon animation style prompt මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන simple prompt එක. ඉතින් මම මෙතනින් cinematic prompt එක මම මෙතනින් copy කරගන්නවා. ඔයාලට පුළුවන් මේ විදිහට මේකෙන් ඔයගොල්ලන්ට prompt එකක් type කරගන්න තියෙනවා. නැත්නම් මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට prompt එකක් generate කරගන්න. ඉතින් මම මේක copy කරගෙන මම අර Meta AI එකේ ඔයගොල්ලන්ට මතක ඇති මේකේ තිබ්බ describe your image කියන එක. මෙන්න මෙතනින් මම paste කරගන්නවා. ඔන්න මම paste කරගත්තා. ඉතින් paste කරගත්තා ඊට පස්සේ මෙතන තියෙනවා send කියලා. ඉතින් මම ඒක click කරගන්නවා. ඉතින් අපි දැන් බලමු මේකට පොඩි වෙලාවක් ඇයි මේ photo එක අපිට generate වෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ බලමු මොන වගේ photo එකක්ද මෙතෙන්ට අපි generate කරලා දෙන්නේ කියලා. හරි guys ඉතින් මේ තමයි අපිට Meta AI එකෙන් generate කරලා දුන්න result 4. ඉතින් එක result එකක් නෙවෙයි ඔයාලට බලා ගන්න පුළුවන් result 4ක් මේගොල්ලෝ මෙතනින් generate කරලා දීලා තියෙනවා. ඉතින් දැන් අපි ඉල්ලුවේ මෙතනින් photo එකක් නේ. ඉතින් photo එකක් වෙනකොට ඒගොල්ලෝ මෙතන videos ටිකක් තමයි අපිට generate කරලා දීලා තියෙන්නේ. ඉතින් photo එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඒගොල්ලෝ generate කරපු photo එක. හරි මේ තියෙන ෆොටෝ එක ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා පොඩි රීස්ටයිල්. ඒ කියන්නේ අපිට මේක පොඩ්ඩක් තව පොඩ්ඩක් ස්ටයිල් විදිහට මේක හදා ගන්න පුළුවන්. මෙතන මේ 3D anim paper මේ විදිහට මේ low poly මේ විදිහට මේ ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ටයිල් විදිහටත් ඔයගොල්ලන්ට මේක රීස්ටයිල් කරගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන යට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා animate කියලා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට දැන් මේ ස්ටයිල් එක මම මෙතනින් 3D කියන එක select කරගෙන මම මෙතනින් animate කියන එක මම select කරගන්නම්. 3D කියන එක select කරලා මම මෙතනින් animate කියන එක click කරනවා. ඉතින් ඊළඟට අපි බලමු මොන වගේ ඒකෙන් අපිට මොන වගේ style එකක වීඩියෝ එකක්ද මෙතනින් generate වෙන්නේ කියලා. හරි guys ඉතින් අපි මේ image එක අපිට 3D animate එකක් විදිහට අපි generate කරන්න කිව්වනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ result එක. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් 3D animation එකක් විදිහට මේගොල්ලෝ අපිට generate කරලා දුන්න result එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාර්ම ලස්සන විදිහට ඒගොල්ලෝ මේක generate කරලා දීලා තියෙනවා. ඉතින් අපිට මේකේ තියෙන පොඩිම පොඩි අවුලයි තියෙන්නේ. ඒ තමයි මේකට අපිට music එකක් ඒගොල්ලෝ generate කරලා දෙන්නේ නැහැ. ඉතින් අපි එක්ක වෙන කොහෙන් හරි ඉතින් music ඕගොල්ලන්ට ගන්න ඕන තරම් තැන් තියෙනවා. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට පුළුවන් ඒකේ music එකක් අරගෙන මෙතෙන්ට add කරන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙතන ඔයාලට බලා ගන්නවා මේ තියෙන add music කියලා. මෙන්න මේ add music කියන එක ඔයගොල්ලන්ට click කරලා මෙතනින් ඕනත් ඔයාලට මෙතන ගැලපෙන music එකක් මේකට add කරගන්න පුළුවන්. හරි guys ඉතින් මේ වීඩියෝ එක දැන් ඔයාලට download කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන ලේසිම ලේසි පොඩි දෙයක්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන download icon එකක් තියෙනවා. මේ download icon එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ device එකට download කරගන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපේ device එකට download වෙනවා. ඉතින් ඔන්න වීඩියෝ එක device එකට download වුණා. ඉතින් මේ තියෙන download වුණාට පස්සේ ඉතින් මේ විදිහට තමයි මේ වගේ වීඩියෝ generate කරලා අපි එකට download කරගන්න. දැන් ඔයාලට මතක ඇති මම මේ generate කරේ 3D වීඩියෝ එකක් නේ. ඉතින් 3D වීඩියෝ generate කරන කලින් මම අර වීඩියෝ ටිකක් වීඩියෝ 4ක් අපිට ඔයාලට මතක ඇති result එකෙන් අපිට generate කරලා දුන්නා. ඉතින් දැන් මම ඔයාලට මේ වීඩියෝ 4 පෙන්නන්න මොන වගේ එකක්ද ඒගොල්ලෝ අපිට generate කරලා දුන්නේ කියලා. ඉතින් මේ තියෙන එක වීඩියෝ එක. ඉතින් මේ විදිහට ලස්සනට ඒගොල්ලෝ අපිට කියන්නේ අපි මෙහෙමයි අපි prompt එක මෙතෙන්ට ගැලපෙන විදිහට අපි prompt එක ලස්සනට දෙන්න ඕන. prompt එක දුන්නාට පස්සේ ඒගොල්ලෝ අපිට මේ prompt එකට ගැලපෙන විදිහට ලස්සනට වීඩියෝ ටික generate කරලා දෙනවා. ඉතින් prompt එක ඔයාලට හදාගන්න තේරෙන්නේ නැත්නම් ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් ChatGPT එකට ගිහිල්ලා පොඩි දෙයක් එතනට type කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒක ලස්සන prompt එකක් විදිහට අපිට generate කරලා දෙනවා. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ලස්සන animation, cartoon, 3D, cinematic මේ විදිහට ලස්සන videos generate කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි prompt එක දුන්නාට පස්සේ අපිට Meta AI එකෙන් අපිට generate කරලා දුන්න result 4.
මන්දන් තව වීඩියෝක් ඔයගොල්ලන්ට මේකට ජෙනරේට් කරලා පෙන්නන්න කොහොමද ජෙනරේට් වෙන්නේ කියලා. ඉතින් මම ආවව ChatGPT එකට ගිහලා ඔන්න මම පොඩි prompt එකක් මෙතනින් type කරගෙන prompt එක කියන්නේ මම ඉල්ලුව prompt එකක් මට type කරලා දෙන්න කියලා. ඉතින් අපි දැන් බලමු මේගොල්ලෝ අපිට prompt එකක් type කරලා දෙවි. ඔන්න හරි මෙන්න මෙතින් අපිට prompt එකක් ඔයගොල්ලෝ type කරලා දුන්නා. ඉතින් මම කලින් අපි කලින් තෝරගත්තේ cinematic එක ගන්න. ඉතින් මම මෙතනින් දැන් මේ cartoon කියන prompt එක මම මෙතනින් select කරගන්න. ඔන්න මම ඒක copy කරගත්තා. ඉතින් copy කරගෙන මම ආපහු meta AI එකට ගිහිල්ලා මම මෙතනින් describe your image කියන තැනින් මම මෙතන paste කරගන්නවා. ඉතින් paste කරගෙන enter button එක press කරාට පස්සේ ඉතින් අපි බලමු මොන වගේ result හතරක් මේගොල්ලෝ අපිට දෙවිද කියලා. හරි guys ඉතින් මේ දෙන්නේ cartoon style එකෙන් අපිට මේගොල්ලෝ දුන්න result හතර. ඉතින් මම මෙතෙන් මෙන්න මේ result එකට මම පොඩ්ඩක් කැමතියි. ඉතින් මම මේක animate කියන එක මම click කරලා ඊට පස්සේ මම මේකෙන් video එකක් generate කරගන්නවා. ඉතින් දැන් මේ මම දැන් කලින් මෙතෙන්ට දුන්නේ cinematic එකක්. ඉතින් දැන් මම දුන්නේ cartoon එකක්. ඉතින් මේ විදිහට එක එක විදිහේ style වලට ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් videos generate කරගන්න. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ idea එක මත තමයි මෙතනින් video එක generate කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන generated කියලා වැටෙනවා. ඉතින් මේ තියෙන video එක අපි බලමු මොන වගේ video generate කරලා දෙවිද කියලා. හරි guys ඉතින් මේ තියෙන අපේ final result එක. ඉතින් අපි බලමු මොන වගේ result එකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි අපිට එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ලස්සන ඇනිමේෂන් වීඩියෝ, සිනමැටික් වීඩියෝ මේ වගේ ලස්සන වීඩියෝ ඔයාලට මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේකට කිසිම ලිමිට් එකක් නැහැ. දැන් ඔයාලා දකින්න ඇති. ඔයගොල්ලන්ට ඇති තරම් මේකේ වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. කිසිම ලිමිට් එකක් නැහැ. දවසට මෙච්චරයි එහෙම කියලා ලිමිට් නැහැ මේකේ. ඔයාලට ඕන තරම් මේකේ වීඩියෝස් ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයාලට මේකේ තියෙන ලොකුම වාසිය. මොකද දැන් ඔයගොල්ලෝ channel එකක් කරගෙන යනවා ඔයාලට පුළුවන් මේකෙන් දවස ගානේ ඔයගොල්ලන්ට මේකෙන් shorts ඒකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් අපිට මේක ලොකු chance එකක් මේ Facebook එකෙන් අපිට මේක දුන්න එක. ඉතින් දැන් ඔයාලා දකින්න ඇති මේ විදිහට තමයි අපිට මේකෙන් වීඩියෝස් ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් මියුසික් එක මේකට දෙන්නේ නැහැ. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට ඕන නම් මෙතන add music කියන එකෙන් මියුසික් එකක් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් වෙන ඕන තරම් ඔයගොල්ලන්ට තියෙනවා මියුසික් ගන්න පුළුවන්, ෆ්‍රී ගන්න පුළුවන් තැන්. ඉතින් ඒ වගේ තැනකින් මියුසික් එකක් ඔයගොල්ලන්ට මේකට add කරගන්න පුළුවන්. හරි guys ඉතින් ඔන්න විදිහට තමයි අපිට කිසිම ලිමිට් එකක් නැතුව ඇති තරම් AI videos generate කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා අපේ වීඩියෝ එක like කරලා comment කරලා share කරලා අපිට පොඩි support එකක් දෙන්න. ඉතින් එලා යන්න කලින් තවත් දැන් මතක් කරනවා. ඉතින් ඔයාලට හැමදාම මේ වගේ අපේ ටෙක්නික් පැත්තේ වෙන අලුත් videos බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකක් සෙට් වෙන කට්ටියට ජය වේවා.